සමහර වෙලාවට හිතත් එක්ක පොඩි පොඩි එක්ස්පෙරිමන්ට් වගේ જાති නම් කරනවා ඉතින්. ඒක ඇතිනේ. ඔව් ඊට එහා දෙයක් ඉතින් කරන්න නැහැ එච්චර තමයි. ඔය එච්චර තමයි ඉතින්. ඊට වඩා දෙයක් කරන්න බෑ ඉතින්. ඒක බෑ ඉතින් මොනව කරන්නේ. ඒක එක්කෙනාගේ ලෙවල් වෙනස් ඒක තේරුම් ගන්න. ඒක දැන් ඔයාගේ ඔයාට මේක එක්කෙනා එක ලෙවල්ස් වල ඉන්නේ. ඉතින් අපිට කරන්න කාටවත් කිසිම දෙයක් ඒකට කරන්න බෑ. මේ කෙනෙක් සහල්ලුම තත්ත්වයක් ආහැබැයි දැන් නම් එහෙම එකක් නැහැ. ඒවා ඔළුවේ මනස්කාතද එහෙමද? මනස්කාතය බොරු කතා. ආම්බ්‍රේ උත්තරේ ප්‍රශ්නේ කියලා යාම උත්තරේ දීලා මගෙන් අහනවා එහෙමද කියලා. මට කියන්නේ ඔව් කියලා විතරයි. ඒ කියන්නේ තමන්ට භෞතිකව දැනෙන සියල්ලම මනස්ගත වර්ගයක්. දැන් අපි හිතමු නෑ දැන් අපි ඔය ඩිස්කස් කරනවානේ මෙහා තව කට්ටිය කියනවා ඒගොල්ලන්ට එකපාරට මේ ලෝකෙ හැම බිල්ඩින් එකම නැතුනේ හැමදේම එතකොට අපි ඔය බණ අහද්දී අපේ හිත අපිව දිර කරන තැන. ඔව්. හිත අපට හදලා පෙන්නපුවම අපි හිර වෙලා ඉන්නේ. දැන් තව එතකොට ඒවත් ඔය අපි බණ අහන ගමන්ම අර බණ ක්‍රියාත්මක වෙන හින්දා මනස ඒ වගේ දේවලුත් අපිට මවල පෙන්නන අවස්ථා තියෙනවා. අනිවාර්යෙන් තියෙනවා. අපි ඒවට අහු නොවී ඉන්නවා. නොයෙකුත් දේවල් මානව කරලා අපව පරීක්ෂා කරනවා. විශ්වය ඔබව පරීක්ෂා කරනවා. හැම මොහොතකම. ඒවට වචනකම් දෙන්න එපා. එතකොට මෝඩ වෙනවා. අපි දැන් තේ එකක් බීල එක අමතක කරලා දාන්න යන්න ඒ වගේ එකක් වෙනවා. ඒතර හරියට මාස් ඔළුව බර නැහැ. හම්බෙන හැම අත්දැකීමක්ම හිතලු කියලා අත්හැරලා දාලා නිදහසේ බනහලා ගමන යන්න ඕනේ එච්චරයි. හම්බෙන හැම අත්දැකීමක්ම හිතලුවක් කියලා අත්හැරලා දාන්න ඕනේ ඇත්තටම හිතලුවක්. හිතලුවක් නොවන එකම අත්දැකීමක් මනුස්ස ජීවිතේ තියෙන. ඒ නිබ්බාන. ඔය මම එහෙමයි. යථාර්ථ. එහෙමයි. දැන් ඔය හිතලු හාමුදුරනේ හැබැයි දැන් ඔය මම කියන જાති හිතලු අහුවෙන්නේත් ඔය අපි බනහන අයට තමයි ඒකේ වැඩේ කියන්නේ. නෝමල් අය නෙමෙයි අපි හිතපු එකපාරට බිල්ඩින් එකක් නැතුණා එකපාරට වාහනේ නෙමෙයි යන්නේ ඒ කියන්නේ පාර නවතිනවා. නෑ වාහනේ නවතිනවා පාර යනවා. ඔය වගේ එක ඔය හිතලු ඒක හරි. වාහනේ නැවතිලා පාර ගියත් වෙන්නේ අර ගමන යන එකම තමයි. ඔව්. එහෙමයි. දැන් මම අහන්නේ ප්‍රශ්නේ ඇත්තටම යන්නේ වාහනේද පාරද කියලා. දෙකම භෞතික හැඩ. දෙකම අපි හිතාගත්ත මේ කන්සෙප්ට්ස්. භෞතිකේ අපි දාගෙන අපි ඉර කරගෙන. හරිද? ඕන කෙනෙකුට ඕන විදිහට විග්‍රහ කරන්න. ජීවිතය හැමදාම සංසිද්ධියක් ලෙස දකින්න. ඒතකොට හරි ලේසි ජීවත් වෙන්න. කිසි බරක් නැහැ. මම කියන්නේ මම මානසික මෙහෙම හදවත විවෘතුනාම එයාට ගුරුවරයෙක් ඉන්නවා. කියන්නේ ඕපන් හાર્ට් වෙන්න. ඉතින් ඒ ඇති ඊට වඩා අපි ගුරුවරයෝ තෝරන්න නටන්න යන්න ඕනේ නැහැ. පාඩුවේ ඉති කියලා දේ අහගෙන හිටියම හරි. බැරිම නම් ඉතින් අරවත් අහන්න කියන්නේ වෙන මොනෝ කරන්නේ. ඈ ඒ මට තියෙන ප්‍රශ්නේ ගුරුවරයා තේරුවේ කොහොමද කියන්නේ? ඒ තමාතුලම ගුරුවරයා මතු කරගෙන ගුරුවරයා තමා කරගන්න ඕන හිත 100% නිවැරදිවෙන් පස්සේ. නැත්තම් වැඩේ අවුරුදු ගන්න. එයාම වෙලේ තමන්ට රෝන් ට්‍රැක් එකක් වෙන්න. මම කියන එක පැහැදිලිනේ. එතකම් පරිස්සමෙන් යන්න. නැත්තම් අවුල් වෙනවා. දැන් ගොඩක් අය නිවන් මාර්ග වරද්ද ගන්න තරක්. සමහර කට්ටිය නිවන් මාර්ග වරදිනවා. දැන් සමහර විතරනේ ඒගොල්ලන්ට පුළුවන් කියලා තනියෙන් හොයාගෙන යනවා. එහෙම වෙන්න බෑ. අවුල්. දැන් අර අපේ කලින් කතා කරේ කවුද මම? දැන් එයා කිව්වනේ. එයාට පාත් එක තේරිලා තියෙනවනේ. දැන් එයාට වරදින තැන මං කියන්නේ. එයා දැන් ඔහොම යනවා. එයා ඔහොම යනකොට එයා හිතත් වඩනවා. එතකොට එයා හිතනවා දැන් මට මේ ටික ගිහිල්ලා මෙහෙම තනියෙන් ඉවර කරන්න පුළුවන් කියලා. එහෙම යන්න ගියාම එයාගේ හිත යා මෙහෙම ආයි පස්සට. දැන් ට්‍රැක් පන්නනවා. සිත පුදුම දේවල් මට තේරෙන්නේ මිනිහගේ ජීවිතය අපට වරද්දවන ලොකුම තැන අපේ විමුක්ති මාර්ගය. ලෞකික ජීවිතේ වරද්දන්නේ නැහැ. කිසිම දෙයක් වරද්දන්නේ නැහැ. එතෙන්දි ප්‍රධානම වරද්ද. එතකොට එතෙන්දි ඇත්තම වරද්ද වෙනෝනේ මේ අපේ මාන්න නිසා වරද්ද ගන්න. දැන් මොහොතේ මෙතන දැන් අර කිව්වාගේ වක්‍රෝප වෙනලා බෝනස්ලා කියලා කිව්වොත් ඒකත් පිළිගන්න දැන් මේ මනස සූදානම්. ඒ කියන්නේ ඒක ප්‍රතිතර්කයක් ගොඩනගන්නේ නැහැ. නෑ හරි. හැබැයි ඒ තුන ඔබවහන්සේ ඒ දැන් ඔබවහන්සේ කියන පිළිබඳ විශ්වාසයක් තියෙනවානේ. ඒ ඔබවහන්සේ
දේශනාවක් දාලා ඉන්න වචන දෙකයි අහන්න දැන් මේකට තියෙනවා. ඉතින් එහාට අහන්න හිතෙන්නේ නැහැ. ඒ කියන්නේ මේක තමයි අර එකම එතනින් එහාට නාහිතියට කමන්නේ සවන් නොදී හිටියට ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට හිතට වෙන්න ඕන ටික ඔයා හිතලා කරන්න යන්න එපා. අන්න ඒක වැරදි. දැන් පැහැදිලිද? දැන් මෙහෙම මේ හිත මේ විදිහට ගියොත් හරියයි. හැබැයි එයා ඒක ඊට කලින් අහලා නැහැ. ඊට කලින් අහලා නැතුව එයා කරන්න යනවා. දැන් ඔය මාර්ගය හොයනකොට වැටියෙම වරදින්නේ ඒ තැන. ඒක හොයන එක අහඹුවක් නේ. ඒක හිතලා ගන්න එකක් නෙමෙයි අහඹුවකට හම්බ වෙන එක. ඒ කියන්නේ ඒක හම්බ වෙන්නත් පුළුවන් නැති වෙන්න. දැන් ආයාසය කියන කතන්දරේ ඉවරයි. දැන් නිරායාස. එහෙම අමුතු දැන් මේ සාකච්ඡා අහන ගොඩක් අය නිරායාස මට්ටමේ ඉන්න ඕනයි. මට තේරෙනවා ඒගොල්ලෝ කතා කරන්නේ. ඒගොල්ලෝගේ මනසේ ස්වභාවය දැනෙන්නේ. ඒගොල්ලෝ මුකුත් දඟලලා කරන්න ඕනේ නැති අය. පැහැදිලිද? ඒතර ඒගොල්ලන්ට කරන දේශනාව නෙමෙයි YouTube එකේ තියෙන්නේ. නමුත් ඒකේ කියලා ඒක අහන්න නැතුව ඉන්න එපා. අර කුරාන් එකේ තියෙනවා මොහම්මද් නබිනායක එයාගේ ළඟම හිටපු ගෝලයන්ට එක බණක් කියලා පාරවල් වල තැන් වල තව බණක් කිව්වා කියලා. හරි ඒක. බුදුහාඳුරත් ඒක. ඒ ප්‍රැක්ටිස් කරපු ශ්‍රාවකයන්ට විතරයි ගැඹුරු කාරණා කිව්වේ. අනිත් ඒවා සාමාන්‍යව කිව්ව ලයිෆ් එක ගැන කිව්වේ. ඒතකොට අපිට දැන් ගැඹුරට ප්‍රැක්ටිස් කරන්න අය අපෙන් ගැඹුරට આવුවොත් අපි ගැඹුරට කියනවා. නැතු තේරුම් ගන්නයි කතා කරන්නේ. වහන්සේ ඒ කියන්නේ දැන් සිතේ පිරිසුදුකමට සාපේක්ෂව ගුරුවරයා පහළ වෙනවා කියන එක තමයි වහන්සේ කියන්නේ. අනිවාර්යයෙන්ම. සිතේ මම කියන්නේ එයා පිරිසුදු නම් එයා ගුරුවරයා එයාට තෝරලා දෙනවා. ඒක අපි කවුරුවත් තෝරන්න ඕනේ නැහැ. එතකොට ඔබ වහන්සේගේ දේශනාව දිගටම අහගෙන යද්දී පිරිසුදුකමක් වෙනස් වෙනවා දවසින් දවස. මොකද ඔබ වහන්සේ කියන දේවල් ගත්තාම අපිට හැඩයක් පවත්වන්න බැරි කතා තියෙන්නේ. බලාපොරොත්තු මම කියන්නේ සිත පිරිසුදු කරගන්න කියලා නෙමෙයි. අපිරිසුදු බව අඳුන ගන්න කියලා. ආන්න හරි. මම කාටවත් පිරිසිදු වෙන්න පාරක් උගන්වපු කෙනෙක් නෙමෙයි. මොකද මම පිරිසිදු වෙන්න පාරක් උගන්වන්නේ කොහොමද? ඔළුවේ ඉඳලා කකුල් දෙකටම මඩ ගාගෙන ඉන්න මම කිසි කෙනෙකුට පිරිසිදු වෙන්න පාරක් උගන්වන්නේ නැහැ. ඒ මඩ වලින් තව ටිකක් කාගේ හරි ඇඟේ ගාලා එයාගේ අපිරිසිදුකම යට පෙන්නේ. දැන් පාත් එක තේරෙනවද? ඈ ඒතකොට දැන් කවුරු හරි මගෙන් අහනවා මට සුද්ධ වෙන්න මාර්ගය කියන්නේ කියලා. මම එතකොට ඔහුගේ අසුද්ධ බව පෙන්නනවා. හැදිරිනේ සුද්ධවන්තයෙක් කියන්නේ ඔබට සුද්ධ වෙන මාර්ගය කියන්නේ නෙමෙයි ඔබේ අසුද්ධ බව පෙන්වන්නේ. ඔබේ අසුද්ධ බව පෙන්වන්නාම තමයි ඔබට හම්බ වෙන සුපිරිසුදු ගුරුවරයා සුද්ධවන්තයා. දැන් සුද්ධවන්තයෙක් ගැන තේරෙනවද? ඇත්තටම සුද්ධවන්තයෙක් කියලා කියන්නේ ඔළුවේ ඉඳලා කකුල් දෙකටම මඩ ගාගෙන ඉන්නේ. නමුත් සමාජ සම්මතෙහි අසුද්ධයි අසම්මතෙහි සුද්ධයි. මම ප්‍රශ්නයක් අහනවා. මනුස්සෙක් මැණික් ගන්න වටිනාම මැණික හමු වෙන්නේ අර මැණික් පතලේ උඩ සුදු සරමක් ඇඳගෙන පිරිසිදුව ඉන්න මැණික් මුදලාලිටද එහෙම නැත්නම් ඔළුවේ ඉඳලා මඩ ගාගෙන ඉන්න වැඩ කරන මිනිහටද කියලා. දැන් මැණික හම් වෙන්නේ කාටද? අර වැඩ කරපු මිනිහට. මම කියනවා සුද්ධවන්තයා අර මැණික් පතුලෙහි මැණික් මේ පතලෙහි බැහැලා ඔළුවේ ඉඳලා කකුල් දෙකටම මඩ ගාගෙන අර වල හාරමින් මැණික් සොයන්නේ කොහා සමානයි. ඔහු තමයි සුද්ධවන්තයා හා ගැලවුම්කාරයා. අපි සමාජ සම්මතයේ ගැලවුම්කාරයයි ඇත්ත එක්කෙනා වෙනස්. ඇත්ත එක්කෙනා හැමතිස්සෙම කරන්නේ එයා සම්පූර්ණ වශයෙන් එයාව අන්ඩර්ස්ටෑන්ඩ් කරලා ඉවර වෙලා අනිත් කට්ටිය අන්ඩර්ස්ටෑන්ඩ් කරනවා. ඒ කියන්නේ එයා මෙහෙම මඩ ගාගෙන ඉවරලා අරින් ටිකක් මෙහෙම ගාන. දැන් කතාව තේරෙනවද? මට නම් තේරෙන්නේ ඔච්චර. ඒ කියන්නේ අපි කවුරුත් සුද්ධ කරන්නේ නැහැ. හැමෝම අශුද්ධයි කියලා පෙන්නනවා. ඒ තමා අශුද්ධයි කියලා 100%ක් දන්න කෙනාම උපරිම පිවිතුරු බවට සුද්ධ වුනේ. දැන් මම ප්‍රශ්නයක් අහනවා. ඔය විමුක්ති මාර්ගය ඉවර කරන්න බැරිද පුළුවන්ද කියලා? පුළුවන් නේ. මොකද්ද පුළුවන්? අශුද්ධ බව අඳුනාගන්න. අනිවාර්යයෙන්. දැන් මේ සිතෙහි අශුද්ධ බව අඳුනාගන්න. දැන් අපි අර පන්සලල හාමුදුරුවෝ කියන බණහල් අපි හිතන් හිටියේ මේක මුකුත් රාගේ නැති දේශයේ ඉර්ෂ්‍යා මොකක් ගන්න නැති නිකන් අර සුදුරෙද්දක් වගේ එකක් කරන්නේ මං කව වැරදි. ඒක ගාන මේකේ මඩ. මේ මඩ ගාලා මේකේ මඩ තියෙන බව තමා ප්‍රත්‍යක්ෂ කරගන්න. ඒ මඩ එක්ක ජීවත් වෙන්න. මඩ නැතුව ඉන්න එපා. වැරදි ඒක.
ඇත්තටම මාර්ගය කෘතිම නැහැ. හරිම ස්වාභාවිකයි. දැන් මම අහන ප්‍රශ්නේ සිත පිරිසිදු කළ යුතුද? සිත පිරිසිදු කළ යුතු නැහැ. සිත අඳුනාගත යුතුයි. ඒ කියන්නේ ඔබේ ගැලවුම්කාරය කියලා කියන්නේ ඇත්තටම ඔබ පිරිසිදුයි කියලා හිතන් ඉන්න ඔබ අපිරිසිදුයි කියලා යන කෙනෙක්. දැන් පැහැදිලිද? කියන්නේ පිරිසිදුයි කියලා හිතන් ඉන්න ඔබ අපිරිසිදුයි කියලා යන කෙනා තමයි ඔබේ ගැලවුම්කාරය. එච්චරයි ඒ සුද්ධ. දැන් ඔය සුද්ධ වීම වෙනස් කියන්නේ. ලෝකේ නියමයක් තියෙනවා. අවුරුදු 10 ගානකට සැරයක් ධර්මයේ පහළ වෙනකොට එක පාරක් පහළ වෙච්ච එක නෙමෙයි ඊළඟ පහළ පාර වෙන්නේ ඒක අනිත් පැත්ත. ඊට පස්සේ ආය අවුරුදු 10 ගානකින් පහළ වෙන්නේ ඒක නෙමෙයි ඒකේ අනිත් පැත්ත. ඒකයි හැමදාම සමාජ සම්මතයට හිර වෙලින්න මිනිස්සු එක ප්‍රතික්ෂේප කරන්නේ. මේක පොතේ නෑ කියනවා. ඒ කියන්නේ සමාජ සම්මතයට හිර වෙලින්න මිනිහෙකුට කවදාකවත් නිවන් දකින්න බෑ. හැමදාම හොයන එක පොතේ නෑ. කියන්නේ ඕන එක පොතේ නෑ. පැහැදිලිද? මාරු වෙවි එන්නේ.